Hi guys, welcome back to my YouTube channel. අපි අද බලමු මගේ room එක. හරිම සරල room එකක් තමයි මට තියෙන්නේ. මොකද මං කැමති නෑ ගොඩාක් බඩු පුරවගෙන ඉන්න. room එකට ඇතුල් වුණාම ඒ විදිහට තමයි පෙනුනේ. මේ තියෙන්නේ මගේ ඇඳුම් ටික මං arrange කරලා තියෙන විදිය. ඒක මට ගොඩාක් පහසුයි මේ විදිහට තියාගත්තාම. හැමදාම නම් මේ විදිහට තියෙන්නේ නැහැ. කොහේ හරි ගමනක් යන්න ගත්තාම ආයෙමත් ඉතින් ඔක්කොම හරිම අපිලිවෙලයි. ඊට පස්සේ ඉතින් ආයෙමත් ඔය විදිහට නමලා තියාගන්න ඕනේ. මෙතන තියෙන මගේ ඇල්බම්ස්, එතකොට මේ තියෙන මගේ hair iron එක, hair dryer එක, ඒ වගේ දේවල්. එතකොට මෙතන අපි දෙන්නගෙම සෙරෙප්පු තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්ත කෑල්ල පෙන්නන්නේ නැහැ. මොකද ඒ කෑල්ල මගේ හස්බන්ඩ්ගේ. එයාගේ අඳුම් පෙන්නන එක තේරුමක් නැහැ නේ මම. එතකොට මෙතන තියෙන්නේ උඩම තියලා තියෙන හස්බන්ඩ්ගේ perfumes. එතකොට යා ස්ප්‍රේ අරෝමේවා එතන තියලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මගේ perfumes. ඇත්තටම මම perfume lover කෙනෙක්. මම ගොඩක් ආසයි perfume වලට. ඒ අතරිනුත් මම ගොඩාක් ආස මෙන්න මේ pink color perfume එකට. ඒකට මම මාර ආසයි. ඒක මාර සුවඳක් තියෙන එක මට husband gift කරපු එකක්. එතකොට මේ තියෙන්නේ මගේ body lotion එක. ඒ වගේම මගේ skin care product කිහිපයක්. මං day to day use කරන ඒවා තමයි මම මගේ dressing table එක උඩින් තියන් ඉන්නේ. මේ තමයි මම කොහේ හරි ගමනක් යනකොට එදිනෙදා එළියට යනකොට මම මේකප් දාන්නේ නැහැ. මොකක් හරි පාටි එකකට යනකොට වගේ සිම්පල් මේකප් එකක් දාගන්න යූස් කරන ප්‍රොඩක්ට් එක තමයි මේ තියෙන්නේ. ඇත්තටම මම මේකප් දාන්න කැමති කෙනෙක් නෙවෙයි. මම ලිප්ස්ටික් තමයි කොහේ ගියත් කාගෙන යන්නේ. මම ලිප්ස්ටික් පිස්සුවක් මට තියෙන්නේ. දැනටත් මගේ ළඟ ලොකු ලිප්ස්ටික් කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි මංගව තියෙන්නේ ඔක්කොම එක හා සමාන කලර්ස්. කියන්නේ මම ගොඩාක් රෙඩ් කලර් ඒ වගේ යූස් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මේක තමයි මගේ ෆේවරිට්ම ලිප්ස්ටික් එක. ඒක බ්‍රවුන් ෂේඩ් එකක් තියෙන මාරම ලස්සනයි. ඒක ලිප්ස් වල ගෑවම ඒ වගේ කලර්ස් තමයි ඔක්කොම මගේ මංගව තියෙන්නේ. ඒක නම් පිස්සුවක්. ලිප්ස්ටික් පිස්සුවක් තමයි මට තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන vlogs ගොඩාරියක් එන්න තියෙනවා. එතකොට මේක නම් මම ඇත්තටම මේක මට වීඩියෝ එක කරගන්න වෙන වෙලාවක් සෙට් වෙන්නේ නැති හින්දා හොයච්ච වෙලාවෙ කරේ. මම ඇත්තටම මේක නම් අස් කරලා නැහැ. මේකේ තියෙන මගේ nails ඒ වගේම hair clips ඒ වගේ දේවල්. මම දැන් නම් nails දාන්නේ. ඉස්සර නම් මම nails කරගෙනම තමයි ඉන්නේ. දැන් මම චූටි බබෙක් එක්ක ඉන්න නිසා nails වලට තිත තියලා තියෙන්නේ. තව තියෙනවා eyebrow shape කරන දේවල්. එතකොට watches අපි දෙන්නගේ. එතකොට ඒ වගේ චූටි දේවල් තමයි මේකේ තියෙන්නේ. අනිත් එකේ නම් නැති දෙයක් නැහැ. හැමදේම තියෙනවා. මේකේ තියෙනවා මං හිතන්නේ wedding වලට use කරන earrings. එතකොට bangles. මෙතන මේ sugar check කරන machine එකක් තියෙන. මේක දැන් නම් use කරන්නේ නැහැ. මම pregnancy එකේදී ඕක පාවිච්චි කරන්න කියලා ගත්තට ඒකෙන් එහෙම ලොකු වැඩක් ගත්තේ නැහැ. ඒකත් ඉතින් ඒ වුණාට තියෙනවා මල් ළඟ. මගේ රූම් එකේ ළමයි පෙන්වන්න තරම් ලොකු දෙයක් නැහැ. හැබැයි මං හිතන් ඉන්නවා මගේ රූම් එකට තව දේවල් ඇඩ් කරගන්න. ඒ හැම දෙයක්ම කරලා ෆුල් හෝම් ටුවර් එකක් එක්කම රූම් ටුවර් එකක් ගේන්නම්. මගේ රූම් එකෙත් මහා ලොකු view එකක් නැහැ. මේ විදිහේ view එකක් තමයි තියෙන්නේ. හවුස් එකට නම් හරි අමාරුයි. මොකද ඉර බහිනකොට සම්පූර්ණ ඉරෙලිය එන්නේ රූම් එකට. එහෙනම් ඉතින් ඔයාලා එන්ජොයි කරයි කියලා හිතනවා මගේ මේ vlog එක. අයමත් කියනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න පරිස්සමෙන් ඉන්න.